ෆැට් ලොස් කරන ගමන් මසල් ගේන් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ ටිප්ස් තුන වැදගත් වෙනවා. ඔයා මේක සේව් කරලා තියාගන්න. පළවෙනි ටිප් එක තමයි ඔයාට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය. ඔයා ප්‍රෝටීන් බේස් මීල් එකකට යන්න ඕන. මම මගේ ක්ලයන්ට්ස්ලාට දෙන්නේ කිලෝග්‍රෑම් එකක බොඩි වේට් එකකට 1.6 ඉඳන් 2.2 දක්වා මම ප්‍රෝටීන් ප්‍රමාණය එයාලට දෙනවා. ඔයාටත් මේක try කරලා බලන්න පුළුවන්. ඒ වගේම ප්‍රෝටීන් විදිහට අපිට ගන්න පුළුවන් කෑම වර්ග ලිස්ට් එකක් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිනවා. ෆස්ට් කමෙන්ට් එක විදිහට ඔයාට ඒක බලාගෙන යන්න පුළුවන්. දෙවෙනි ටිප් එක තමයි මම මගේ ක්ලයන්ට්ස්ලාට හදනවා ස්ට්‍රෙන්ත් වර්ක්අවුට් ප්ලෑන් එකක්. මොකද මසල් ගේන් කරන්න ඔයා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න ඕන. ඒකට මම හොඳ ප්ලෑන් එකක් හදනවා. ඒක සතිය දවස් 3ත් 5ත් අතර ප්ලෑන් එකක් තමයි මම එයාලට ට්‍රේනින් කරන්න හදන්නේ. ඉතින් මේකෙදි මම එයාට ජිම් වර්ක්අවුට් ප්ලෑන් එකක් හදනවා. මොකද චැලෙන්ජබල් වේට් එකකින් එයාලට ට්‍රේනින් කරන්න පුළුවන් ජිම් එකේදී ඉන්ජරි අඩු කරගෙන. තුන්වෙනි ටිප් එක තමයි මම මගේ ක්ලයන්ට්ස්ලාට කියන්නේ ෆැට් ලොස් කරන ගමන් මසල් බිල්ඩ් කරනවා නම් ඔයා කෑම කන්නේ නැතුව ඉන්නේ නැහැ. මීල් ස්කිප් කරන්නේ නැහැ. ෆාස්ටිං ඉන්නේ නැහැ. එයාට අවශ්‍ය පෝෂණ කොටස් තියෙන ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ෆැට් මේ තුනම අඩංගු හොඳ නියුට්‍රිෂන් ප්ලෑන් එකක් හදනවා. එයාට හොඳ එනර්ජි තියාගෙන ට්‍රේනින් කරන්න පුළුවන්. ඒත් එක්කම එයාගේ මේන්ටේනන්ස් වල ඉඳලා කැලරි පොඩි ප්‍රමාණයක් තමයි අඩු කරන්නේ. ගොඩාක් ලොකුවට අඩු කරන්නේ නැහැ. එයාට හොඳට එනර්ජි තියාගෙන ට්‍රේනින් කරන්න පුළුවන් විදිහට තමයි එයාගේ නියුට්‍රිෂන් ප්ලෑන් එක හදන්නේ. එහෙනම් ඔයත් ෆැට් ලොස් කරන ගමන් මසල් ගේන් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ ටිප්ස් තුන වැදගත් වෙනවා. ඔයා මේක සේව් කරලා තියාගන්න. දිගටම ඔයා ට්‍රේනින් කරන්න. ඔයාගේ බොඩි එක ඔයාට කොන්ෆිඩන්ට් ලෙවල් එකට එනකම්. All the best.